වෙල්කම් ඔයාලට. ඉතින් අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ සීරීස් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ඉස්සරම ඒ කියන්නේ වාහනවල ඇත්තම මිල ගණන් මොනවද ඉස්සර තිබ්බ. ඉතින් දැන් යන්නේ ඇත්තටම මාකට් එක ඩබල් වෙලා යන්නේ. ඉතින් අද පොඩ්ඩක් අපි අතීතයට ගිහින් බලමු මේ වාහනේ කීයටද තිබ්බේ. ඒවා ඇත්තටම ප්‍රූෆ් ඒ කියන්නේ මගේ ගාව ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. මගේ ගාව ඉස්සරින් නම් මම අර එකතු කරපු නිවුස් පේපර්ස් තියෙනවා. ඒවල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් අරගෙන ඉතින් අපි අද බලමු කොහොමද මේ වාහනවල ඇත්තම මිල ගණන් තිබ්බේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඇත්තට මේක කීයටද ආවේ අනම්මනම් ඒව දන්නේ නැසුව තමයි මේ වැඩි මිල දීලා ගන්න. ඉතින් ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද මේ දැන් යන මාකට් එකේ තත්ත්වය හැටියට. රයිට්. ඉතින් අපි වැඩි වෙන කතා නොකර යන් මේ වීඩියෝ එකට. ඉතින් අද මාර ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙයි ඔයාලා හැමෝටම. රයිට්. ඉතින් මම මුලින්ම තෝරගන්නවා මෙන්න මේ Suzuki Alto එකේ දාපු ඇඩ් එක. ඉතින් ඔයාලට පේනවා මේ කාර් එක. ඉතින් ෆස්ට් යන 53000ක් දීපු කාර් එකක්. ඉතින් ඔන්න ප්‍රයිස් එක කියන්න ඕනේ පේනවා 1,17,50යි. රයිට්. ඉතින් දැන් බැලුවත් ඔයාලට පේනවා දැන් සාමාන්‍යයෙන් යන්නේ 1,30,40ට කිට්ටු කරලත් යනවා. ඉතින් ඔන්න ඇල්ටෝ එකේ ආවේ. ඉතින් මේක ආවේ ඇත්තටම මේ 2014 කායක 2014-15 කායක ආවේ. මේක ඇවිල්ලා මේ යූස් කරපු එකක්. ඉතින් මට මතක හැටියට AMW එකකින් ආවේ මේක 15,000කට හරි 16කට හරි. මට ඒක හරියට මතක නෑ. කොහොම හරි ඔන්න ඔය වගේ ගානකට 15කට හරි 16කට හරි තමයි ආවේ. AMW එකෙන් තමයි ගොඩක් ඔක ඉෂුව නේ. ඉතින් ඔන්න දැන් 1,30ට 40ට ඒ යන ඇල්ඩ එක ඔන්න මුලින්ම ආවේ 15,000ට 16ට තමයි ආවේ. රයිට්. ඔන්න ඊළඟට තියෙනවා වැගන්ආර් ස්ටින්ග්රේ එක 2015 කායක. ඉතින් ඔන්න ඕක 1,28,50ක්. ඉතින් ඕක ඇත්තටම ওই 20 ගණන් වල තමයි 26 27 28 ඔන්න ඔය වගේ ප්‍රයිස් වලට ආවා. ඉතින් ඔන්න දැන් නම් ඉතින් 1,50යි රස 1,50ක් කියනවා. ඉතින් ඔයාලා හිතා ගන්න පුළුවන් කොහොම වැඩි වීමක්ද කියලා. ඉතින් ඔන්න ඕක ආවේ 2015 දී තමයි වැගන්ආර් එකේ අලුත් ෆේස් එක. සෝරි 14-15 වගේ තමයි ආවේ. ඉතින් ඔන්න ඔය 20 ගණන් වල තමයි ඔක තිබ්බේ වැගන්ආර් එක. ඉතින් ඔන්න දැන් 1,50ට ගියාට ඉතින් ඔයාලට පේනවා කොහොම වැඩිමක්ද කියලා. ඒ වගේම ඔන්න මම ස්පේසි එකට එනවා. ඉතින් ස්පේසි එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඒකත් 1,28යි. ඉතින් ඔයාලට දැන් විද්දි මම කියන්න ඕනේ ප්‍රයිස් එක ඔයාලා දන්නවා. ඉතින් ඕක ඇවිල්ලා 60 ගණන් වලට යනවා. හරි 60 ගණන් වලට යනවා. ඉතින් බලන්නකෝ වෙනස කොහොමද කියලා. රයිට්. ඊළඟට Suzuki Every Wagon එක. ඔන්න Every Wagon එක තියෙනවා. ඒකත් 1,25යි. හරිද? 1,25ක් කියන්නේ ඉතින් බලන්නකෝ නේද? දැන් කීයක් කියලාද හිතන්නේ Every Wagon එක? ඕක යනවා ඇවිල්ලා දැන් මේ වෙද්දී 1,60ට වැඩි ඕක. රයිට්. 62ක් 63ක් වගේ යනවා ඕක. මේක ඇවිල්ලා 2013නේ. රයිට්. 2013 ඉතින් ලක්ෂය පැනපු ඒවත් කිලෝමීටර් ලක්ෂය පැනපු ඒවත් 1,60 ගණන් වලට යනවා. ඉතින් හරි 1,25ට ආපු ඒවා. රයිට්. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වේ. ඊළඟට මම කතා කරනවා මෙන්න අපේ Civic EK3 ගොඩක් කොල්ලවාස කාර් එකක්. ඉතින් දැන් නම් ඇත්තටම 1,30ට හොයාගන්න බෑ Civic EK3. හරි. ඉතින් මේක HG අන්න ඉංග්‍රීසි නම්බර්ස්. රයිට්. ඉංග්‍රීසි නම්බර් එකක් ලක්ෂ මං හිතන්නේ 40ටත් හොයාගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. මොකද 1,30ට නෑ ඇත්තටම 300 නම්බර් 19 නම්බර් තියෙනවා 1,30 ගණන් වලට වගේ. 1,40ත් පැනලා. රයිට්. ඉංග්‍රීසි නම්බර් H නම්බර් ගන්න කොහොමද 40 පැනලා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි ඉතින් දැන් යන්නේ. රයිට්. ඊළඟට විච් එක ගැන කතා කරමු. ඉතින් විච් එක ඉතින් ඔන්න 2017-18 විච් එක දිනවා. ඉතින් 1,43.50. ඉතින් 40 ගන්න තමයි ආවේ. 1,42-43ට තමයි ආවේ. ඉතින් ඕක මේ බ්‍රෑන්ඩ් නිව් මේ කාර් එක බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. ඉතින් දැන් යන්නේ විච් එක ඕක ඇවිල්ලා 180කට වගේ තමයි යන්නේ. 80ත් 85ත් අතර තමයි යන්නේ.
ඉතින් ඔයාලට පේනවා කෙලින්ම ඩබල් වැඩි වෙලා තියෙනවා. ඉතින් ආවේ ඕක 2018 කායකාවේ වගේ 2019 කායකත් ආවේ ලක්ෂ 40 කරන්ට 47කට 48කට වගේ තමයි ආවේ 2019 LED version එක තියෙන එක new face එක. ඉතින් ඒක මම හිතන්නේ දැන් ලක්ෂ 90ක් පැනලා යන්නේ right. ඉතින් ඉස්සර නම් ඇත්තටම මොකද ලක්ෂ 100ක් පැනලා ගියා. මේ දැන් නම් ඔය අඩු වෙලා තියෙනවා. ඒ කාලේ ඒක මට්ටමක් ආවනේ අය ඉහළටම ගිය වාහන. ඉතින් දැන් නම් ඇත්තටම 90ක් පැනලේ 90 ගණන් වලට තමයි තියෙන්නේ. 92කට වගේ තමයි මම හිතන්නේ තියෙන්නේ ප්‍රයිස් එක right. ඊළඟට ඔන්න 110 එක තියෙනවා අපේ 110 එක ගොඩක් කට්ටිය මේ ආස කායකක්. ඉතින් ලක්ෂ 16යි 50යි. ඉතින් 1997 දැන් නම් ලක්ෂ 40 ගානටත් යනවා. 40 ගානටත් යනවා. 42කට 43ටත් යන 30 ගානට හොයාගන්න බෑ 1997. ඔය ඇවිල්ලා මේ AE110 එක. ඉතින් CE110 එකේ නම් ඔය මැනුවල් වගේ කායකක් හොයාගන්න පුළුවන් ලක්ෂ 30 ගණන් වලට. ඒ හැරෙන්න AE110 ඔටෝ එක ලක්ෂ 46ට තමයි යන්නේ. ඉතින් ඔය ලක්ෂ 16ට තිබ්බ කායක. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මේ මම කරන්නේ මේ ප්‍රයිසස් ඕගොල්ලෝ ගොඩක් සමහර කට්ටිය දන්නේ නැහැ මේ වාහන වල ඇත්තම ප්‍රයිස් කීයද කියලා. ඉතින් මේ ඇත්තටම මේක ඇවිල්ලා මේ දැන් මේ වෙද්දි ඉතින් අර තියෙන ටැක්ස් එක ඊට පස්සේ ඩොලර් රේට් එක ඒ ගොඩක් එකතු වෙලා තමයි මේ දැන් මේ වර්තමානයේ මිල හැදෙන. ඉතින් කවුරුත් දැන් මේ ඒක ඇවිල්ලා ඒක අර මේ වාහන ඒ අවුරුදු දැන් මේ ඇවිල්ලා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් ඇවිල්ලා 2015 වගේ 2015 දැන් අවුරුදු 10කට වඩා වැඩි මේ ඒක හින්දා මේ ඒක අර මේවා අනුව තමයි ඩිපෙන්ඩන්ට්. ඉතින් මේ කට්ටිය ඉතින් මේ පාර මේ වාහන මිල මේ අඩු කරන්න හදනවා. පැති දෙකක් තියෙනවනේ. ගත්ත කට්ටිය බයිනවා මේ මිල අඩු වුණායින් පස්සේ මේ මාකට් එක මේ අඩු කරන්න හදනවා කියලා. ඊට පස්සේ එහෙමම දෙගොල්ලෝ ඉන්නවනේ. ඉතින් ඊට පස්සේ මාකට් කරන කට්ටිය ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක රිපෝට් ගන්න එපා මේ හොඳේ. ඉතින් මම මේ කට්ටියට දැනගන්න තමයි දාන්නේ. ඒකින්ද මම මේ මාකට් එක අඩු කරනවා මාකට් එක වැඩි කරනවත් එහෙම දෙයක් කරන්නේ මේ අර දන්න කට්ටියට දැනගන්න තමයි මේක කරන්න. ඉතින් මේක මේ එහෙම නැතුව මේ වෙන දෙයකට කරන වීඩියෝ ගන්න මේ රයිට් එක මම මේ අමතරව කිව්වේ රයිට් අපි ආයි යන්. ඉතින් ඔන්න ඩයට්සු මීරා එක තියෙනවා 2018 බෑන් නිව් එකක් ලක්ෂ 28 සිට කියලා තමයි තියෙන්නේ. ඉතින් ඕක ඇවිල්ලා ආවේ ඕක දැන් තියෙන්නේ ඇවිල්ලා ලක්ෂ 7 ඔය ඇවිල්ලා 2015 වගේ එක. නෑ සෝරි 2018 නේ රයිට් සෝරි 2018 නම් අම්බේ යන්නේ 60 ගණන් 50 ගණන් 60 ගණන්. මොකද 2014 එක මම දැක්කා තියෙනවා ලක්ෂ 50කට දාලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් 18 එක 60කට කිට්ටු වෙලා ඇති අනිවාර්යෙන්. ඔව් ඉතින් බලන්නකො නේද. ඊළඟට මම ගන්නේ ඔන්න වෙසල් එක තියෙනවා. හැමෝම දන්න ගොඩක් ආස කරන වාහනේ වෙසල් එක. වෙසල් එක CAB ඉසෙට් ඔරෙන්ජ් පැකේජ් ෆෙස්ටෝන එකක් ඔන්න 2014 එක ලක්ෂ 42යි right. ඉතින් දැන් යන්නේ ඇවිල්ලා ඕක 90 ගණන් right. ලක්ෂ 90 ගණන් වල තමයි දැන් යන්නේ. ඉතින් ඉස්සර නම් 2015 14 එක මේ 100න් උඩ තිබ්බේ. දැන් අඩු වෙලා තියෙනවා. මම මේ ගැන වෙසල් එක ගැන වීඩියෝ කරලා ඉතින් මේ ඉස්සර නම් ලක්ෂ 100ට උඩින් ගියේ වෙසල් එක. දැන් නම් ඔන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ ලක්ෂ 90 ගණන් වල තමයි 2014 ඔරෙන්ජ් පැක් එකේ එහෙම යන්නේ. TCAB නේ. ඔය අකුරු දෙකේ 2014 අකුරු දෙකේ ලක්ෂ 2 කිට්ටු කරපියෝ නම් ඔන්න 80 ගණන් වල දැන් බහලා තියෙනවා right. ඔන්නම තමයි ඔගේ මිල ගියේ. ඔන්න ඊළඟට ප්‍රාඩෝ එකේ තියෙනවා 150 හරි. ඉතින් බලන්නකො නේද කොහොමද කියලා ලක්ෂ 95යි. ඉතින් දැන් ප්‍රාඩෝ 150ක් කීයක් කියලා හිතන්නේ ඔයගොල්ලෝ ඔය බේස් එක ඇවිල්ලා මේක 2011 ගෙස් කරන්න බලන්න ඔයගොල්ලෝ හිතන්නේ කීයක් කියලා. දැන් 95 එක දැන් කීයක් කියලා හිතන්නේ හරි. දැන් කොහමද 200 පැනලා යන්නේ කොහමත් 250කට 230ක් වගේ වෙයි සාමාන්‍ය මැනුවල් එක 230ක් වගේ. ඉතින් හිතන්නකො මෙහෙමයි
මේකත් ඇයිල්ලාර මාර තීරයක් ගිය මොකද පොඩි වාහන තියනවන පොඩි වාහන ඩබල් වුණා ලොකු වාහන ට්‍රිබල් ට්‍රිබල්ලා තියන ට්‍රිබල්ලටත් දඩි බලන්න ඉතින් අනුභා 200 ගණක් කියන්නේ හරි ඩබල් වුණා නම් ඒත් කමන්න 100 ගානට ගන්න පුළුවන් හරි කතා කරලා වැඩන්නේ ඇති ඒකත් ඉතින් වැඩන්නේ ඉතින් අපි මේ ගැන කතා රයිට් ඔන්න එලියන් එකක් තියෙන එලියන් එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මම අරන් තියෙනවා ඉතින් එලියන් එක 260 එක 2011 47.50 ඔය 40 ගණන් වල තමයි ඔය කායි කොහමද එලියන් එක එලියන් එක සුපිරි කායක ඉතින් ඕක ඇවිල්ලා දැන් නම් ලක්ෂ 100ක් 98ක් 100ක් වගේ තියකෝ 98ක් 100ක් විතර ඇති එලියන් එකේ මාකට් එක දැන් නම් ටිකක් බැහැගෙන වගේ තමයි එන්නේ රයිට් ඔන්න කාරීන එක අම්මරසික කාරීන එක ලක්ෂ 19යි හරි කාරීන එකත් ඉතින් කතා කරලා වැඩන්නේ මාකට් එකේ මෙහෙම කාරීන එකත් හොඳ කායකක් ඉතින් ලක්ෂ 19 මැනුවල් එක සාමාන්‍යයෙන් දැන් නම් ඉතින් ලක්ෂ 50කට කිට්ටු කරලා තමයි යන්නේ 40 ගණන් වගේ තමයි යන්නේ කාරීන එක ඔන්න හයිස් එකක් තියෙනවා 2016 ඔටෝ එකක් ෆ්ලෙස්ට් වුණා 61000යි වල තින්නේ ලක්ෂ 88යි ඉතින් දැන් නම් ඉතින් හයිස් එකේ ඉතින් ප්‍රයිස් ගැන කතා කරලා වැඩන්නේ ඉතින් වෑන් මිල මාරු විදියට ඉතින් දැන් ඩොල්ෆින් එකත් මේ 1990 ගණන් වල ඩොල්ෆින් එකත් යනවා මේ මාර ගානකට ඉතින් හින්දා ඒකේ ප්‍රයිස් ගැන කතා කරලා වැඩක්ම නැහැ ඉතින් කොහොමද 190 ගානට වගේ තමයි මම හිතන්නේ යන්නේ ඔකේ DH මම හිතර වෑන් වල ප්‍රයිස් ගැන බැලුවෙත් නෑ මේ ඒ ගානට වගේ තමයි යන්නේ රයිට් ඊළඟට මෙන්න දිනා wait මේ Honda Fit GP1 එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් 2012 ලක්ෂ 26යි එන්න ලක්ෂ 26ට තියෙනවා GP1 එකක් ඉතින් දැන් නම් GP1 එක සාමාන්‍යයෙන් 50 60 ගණන් වගේ තමයි මම දැන් යන්නේ 60 ගණන් යන්නේ මම තමයි යන්නේ 60 ගණන් යන්නේ ඉතින් 20 ගණන් තියෙන එක රයිට් ඉතින් අපි කතා කරන්න බැරි වුණේ මොනවද මේ පැසෝ එක තියෙනවා Toyota පැසෝ එක ඉතින් ලක්ෂ 31යි 90යි ඉතින් දැන් නම් මේක යනවා ඇවිල්ලා 60 ගණන් වලට 70 ගණන් වලට තමයි යන්නේ. ඉතින් 65ට වගේ තමයි යන්නේ ඔක. ඔව් 65ට 70ට තමයි යන්නේ. right Civic එක ඔන්න ගොඩක් කට්ටිය ආස Civic එක දිනවා. ඉතින් මේ 2017 ඇඩ් එකක් unregistered එක ලක්ෂ 58යි. දැන් නම් ඉතින් ලක්ෂ 100 පැනලා යන්නේ. ලක්ෂ 100 පැනලා 120 විතර යනවා. ඉතින් මේ ඇවිල්ලා මේ ලක්ෂ පැනපු ඒවා මේ කිලෝ මයිලේජ් එක ලක්ෂ පැනපු ඒවා තමයි ලක්ෂ 100ට උඩින් යන්නේ. ඉතින් දැන් මේ අන්රිජිස්ටර්ඩ් ඒවා 2015 2017 දී 17 එකක් ලක්ෂ 58යි. ඉන්වර්ෂන් ඩයට්සු කූපන් 2017 අන්රිජිස්ටර්ඩ් එක ලක්ෂ 34යි. දැන් නම් මේක ලක්ෂ 50කට වගේ යනවා. එතකොට නම් ඔව් 50 60කට වගේ යනවා ඇත්තේ. ඔන්න ඊළඟට ග්‍රේස් එක අම්මට 2018 ලියාවන්ජි චිනොකර unregistered brand new ලක්ෂ 69යි right දැන් නම් ලක්ෂ 100 normal එකත් කොහමද 100 පැනලා යන්නේ 100 මේක ඇති ලක්ෂ 130ක් 140ක් විතර දැන් ඊළඟට අන්න shift එක මම කැමතිම කා එකක් ලක්ෂ 45යි unregistered 2017 RS turbo 45 දැන් නම් ලක්ෂ 95ක් වගේ වෙනවා මේක turbo එක දැන් ටිකක් අඩු වෙලා තියෙනවා 80 ගණන් වලක් තියෙනවා ඉස්සර නම් අම්බේ 90 ගණන් 100ට ගියා මේක දැන් නම් ඔන්න 80 ගණන් වලට 90 ගණන් වල බහැලා තියෙනවා කායක 70 ගණන් වල මම දැක්ක තියෙනවා 2017 එක non turbo එක right tank එක තියෙනවා ලක්ෂ 45යි 2018 unregistered මේක ඇවිල්ලා දැන් යනවා ලක්ෂ 80 ගානට වගේ යනවා. ඒටි බ්‍රෑන්ඩ් නිව් එක නම් යනවා
120 වගේ ටැන්ක් එකන මිසෝරි රූම එක 120ට වගේ යනවා දැන් 2024 එක 18 එක මොහොත 80 ගණන් වලට තමයි මාකට් එක යන්නේ. අන්න වැගන්නාර් FX එක 27 ලක්ෂ. මේක නම් ලක්ෂ දැන් 60ක් වගේ වෙනවා. 62ක් 65ක් 62ක් වගේ වෙනවා වැගන්නාර් එක. ඔන්න ප්‍රීමියර් එක සම්බෝ මේක ඇවිල්ලා මේක තමයි අමාර කතිකාගේ වාහනයක් මේක. හරි. G සුපීරියර් එක ලක්ෂ 85ට ආවේ මේක. ලක්ෂ 85ට 80 ගණන් වලට ආවේ මට හොඳට මතකයි 2019. ඉතින් මේක ඇවිල්ලා දැන් යනවා 150 පැනලා 100 නෑ 190 ගණන් වලට. සෝරි 190 ගණන් වලට යනවා මම දැක්කා. 200 ඉස්සර ඇවිල්ලා මේක මේ 250ටත් ගියා මේ මම. ඒ කියන්නේ ඒ අපි කන්තියට කතා කරමු පොඩ්ඩක් ඔය ගැන. මේ ඉතින් ඔන්න 80 ගණන් වල තමයි ආවේ දැන්. ඉතින් මේ මොකද්ද මේ 2007 ඇලියොන් එකේ ඇලියොන් මේ 240 එකත් 2007 අය වාහන 60 ගණන් වලට 70 ගණන් වලට විකුණනවා කියලා. වැඩක් නෑ කතා කරලා. රයිට්. ඔන්න අපේ BM එකක් තියෙනවා 320D එකක් 68යි. ඉතින් දැන් නම් ඉතින් කතා කරන්න BMW මට හොඳට මතකයි මේ 520D එක 2013 එක ලක්ෂ 80 ගණන් වල තිබ්බේ. මට හොඳට මතකයි. මොකද දැන් නම් ඉතින් ලක්ෂ 190 200 පන්නලා තියෙනවා ඔය 520D 2013 කායක මට හොඳට මතකයි 80 ගණන් වල තිබ්බේ ඒ කාලේ. දැන් ඉතින් ලක්ෂ 200ට යන ඒවාත් තියෙනවා. කන්ඩිෂන් වල මයිලේජ් අඩු ඒවා. රයිට්. ඉතින් ඔය ටික තමා කතා කරන්න තියෙන. ඉතින් ගොඩක් තියෙනවා මම ඒක ඇත්තටම ඇඩ්වර්ටයිස්මන්ට් නම් මේ ටිකක් නිකන් ඔයගොල්ලන්ට ගොඩක් කට්ටිය දැනගන්න ආස ඇති කියලා හිතන නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. රයිට්. ඉතින් ඔන්න මම ආයෙමත් කියන ඉතින් ඔය ටික දැන් මම දැන් කතා කරලා ඉවරයි. ඉතින් මේ මම මේ වීඩියෝ එක කරේ ඉතින් මේ මාකට් බස්සන්න නම් මම නෙමෙයි ඔයාලට දැනගන්න. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් අර අපි වාහන ගැන ඉස්සරින් නම් මේක තිබ්බ හින්දා ඉතින් අපි දන්නවා කීයට දාව යනම් මම කියලා. මම මේ ටික පොඩ්ඩක් හම්බුන වෙලේ ඔයාලට වීඩියෝ එකක් කරේ කොහොමද ප්‍රයිසස් ටික මේවා ආවේ ඇත්තම මිල ගණන් කීයද දැන් යන්නේ ඇවිල්ලා ඒ ඩබල් මාකට් එකක් යන්නේ මේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගේ මිල ආවේ ආපු කාලෙදී. ඉතින් මේවා ඉතින් කවදාකවත් ඉතින් ආයේ ආපු මිලට මෙන්නේ නැහැ. ටිකක් අඩුවේ ඉතින් මිල. ඒ වුණාට ඉතින් මෙහෙමයි. දැන් අවුරුදු 10කට 12කට කලින් දාපු ඇඩ් මේවා ඉතින් ඒ මිල ගණන් එහෙම. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් දැන් ඉස්සර තිබ්බ ටිකට් එකක් ලක්ෂ මේ රුපියල් 20යිනේ දැන් 40යි. හරි. ඒ වගේ අර එන්න ආර්ථිකයේ ඒවා උද්දමනය බැංකු පොලි අනුපාතික නම් මනන් ඒ වෙල්ල එන ලොකු සීන් එකක්. ඒකින්ද ඉස්සරට වඩා සාමාන්‍යයෙන් හැම දෙයකම දැන් මිල වැඩි නේ ඉස්සරට. වාහන විතර නෙමෙයි. ඔයාලා බලන්න හැමදේම වැඩි නේ. ඉතින් ඒ වගේ අර එන්න මේකට ඇත්තම අර පාලන මිල දැන් ඒ කියන්නේ මේ වාහන මිල අඩු කරගන්න තිබ්බමයි අර පොඩ්ඩක් ඉම්පෝට් කරද්දී. මොකද මේ ඇවිල්ලා මේ ළඟදීනේ දැන් ඉම්පෝට් වෙන්න ගත්තේ මේ ටික කාලයක් මේ කාර්පාලා දන්නනේ මේ ඉම්පෝට් කරන්නේ නවත්තලා තිබ්බනේ. ඒකින්ද තමයි මේ ඇතුලේ ලංකාව ඇතුලේ තියෙන වාහන වල මිල දැවැන්ත ලෙස ඉහළ ගියේ. ඒ කියන්නේ මාරු විදිහට ඉහළ ගියා. ඕක ඇත්තටම පටන් ගත්තේ ඔයාලා දන්න හැටි කොවිඩ් පැන්ඩමික් එක ආවනේ. කොවිඩ් කාලේදී ඕක ගොඩක් කට්ටිය මේ වාහන විකුණන්න ගත්ත Facebook එකෙන් ඔය ඉක්මන් එකේ රියසෙවනින් අර ඒ ප්ලැට්ෆෝම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට පුරුදුන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ඒකෙන් තමයි මේ මිල ඇවිල්ලා වාහනේ මාකට් එක අනිත් පැත්තම ගිනේ. මොකද ඒගොල්ලෝ දානවා ඒගොල්ලන්ට කැමති මිලක් දානවා. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් ඔයාට වැගන්ආර් එකක් තියෙනවා. ඔයා ගත්තේ අපි හිතමුකෝ ලක්ෂ 30 සාමාන්‍ය මාකට් එක අපි හිතමු ලක්ෂ 35යි කියලා. ඔයාගේ හිතන් ඉන්නේ හරිය ලක්ෂ 35ට වගේ වැගන්ආර් එක ගන්න. ඔයා යනවා ikman.lk එකට ගිහිල්ලා ඔයා බලනවා හරි වැගන්ආර් එක. ඔයා බලනවා කට්ටිය ඔයාගේ වැගන්ආර් එකම ලක්ෂ ඔයාගේ 35ට විකුණන්න දීනකල එක්කෙනෙක් ලක්ෂ 40ට දාලා. ඊට පස්සේ ඉතින් ඔයා කවදාකවත් 35ට විකුණන්නේ නැහැ. වත් දාන්නේ 40 හෝ
ඊට වැඩි ගන්න 40 ඔයාගේ ඔයා 50000 නෙදුව තියෙන ලක්ෂ දුවපු එක ලක්ෂ 40ට දාලා ඔයා ලක්ෂ 50000 දුවපු එක කවදාකවත් ලක්ෂ 40ට අඩුවෙන් දාන්නේ නැහැ. ඔයා ඊට වැඩි ඉන්න. ඊට පස්සේ ඊළඟ ඒක බලන අනිත් එක්කෙනා ඊටත් වැඩි දානවා. ඔන්න ඔහොම තමයි ඇවිල්ලා මොකයි මාකට් එක සමහර කට්ටිය හිටියේ තින් බොරුවට ඇඩ් දාලා මේ මාකට් එක වෙනස් කරන ඉතින් මම ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ඔක මේ අර අනිත් පැත්තටම ගියේ මාකට් එක. ඉතින් ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ඒ කාලේ මට මතකයි මේ වැගන්නාර් ලක්ෂ 90ටත් තියාර මේ මට දන්න කට්ටිය මතකයක් කට්ටිය ඇති. ඕවයි මේ වැගන්නාරේ ලක්ෂ 90ටත් ගියා මට හොඳට මතකයි. මගේ ගාව මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා ඔගේ දැන් හොයාගන්න බෑ ඕවා ඒ කාලේ. ඉතින් ඔන්න ඔහොම තමයි ගියේ. ඊට පස්සේ ඉතින් එහෙම මේ ඇවිල්ලෝක ඊට පස්සේ වාහන ඉම්පෝර්ට් කරන එක නැවිතිලා ඊට පස්සේ ලංකාව ඇතුළේ තියෙන වාහන වල මාකට් එක ඉහළ ගියා. ඉතින් ඊට පස්සේ ඔන්න ඉම්පෝර්ට් වුණාට පස්සේ ඉතින් අපි හිතුවා ටැක්ස් එක අඩු වෙයි කියලා. ඉතින් එහෙම වුණේ නැහැ. ඉතින් තව ටැක්ස් එකතු වෙලා ඉතින් අර අලුතෙන් ඉම්පෝර්ට් කරපු වාහන ටැක්ස් එක අඩු වෙලා ඒ මිල අඩු වුණා නම් අනිවාර්යෙන් ওই තියෙන මේ පරණ වාහන ටික මිල අඩු වෙනවා අනිවාර්යෙන්. මොකද අලුත් එක මේ මිල අඩුවෙන් තියද්දි පරණේවට මිල වැඩි කරන්න බෑනේ. ඉතින් හිතුවට වඩා ඉතින් මිල අපි හිතුවා ඉතින් අඩු වෙයි කියලා බට් එහෙම නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ඉස්සරහට යන්නේ. ඉතින් බලමු අපි ටික ටික වාහන මිල අඩු වෙගෙන යනවා. ඉතින් බලමු ඉතින් වාහන ගන්න කට්ටිය ඉතින් මෙහෙමයි ඉතින් ඉවසනවා කියලා ගොඩක් කල් ඉවසින් ඉඳලා අන්තිමට මේ වාහනයක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා පුළුවන් මං කියන්නේ දැන් ඔයාලා මෙහෙම ටාගට් කරනවා නම් ටිකක් හොඳ ලොකු වාහනයක් ගන්න. ඔයා කරන්න ඔයා දැන් ඔයාගේ බජට් එකේ තියෙන ප්‍රයිස් එක තියෙනවනේ. ඒ ප්‍රයිස් එකට ඔයා වාහනයක් ගන්න. ඊට පස්සේ ඔයාට ඊළඟ ඔයාගේ හරි ඒක ගත්තරින් පස්සේ ඔයාගේ බජට් එක හරි මේ එතකොට දැන් ඔයා අනිවාර්යෙන් ඔයා ලක්ෂ 50ට වාහනයක් ගත්තොත් ඔයා විකුණන්නේ ඔක ලක්ෂ අනිවාර්යෙන් පොඩ්ඩක් ලක්ෂයක් දෙකක් හරි වෙන්නේ. ඒතකොට මම හිතනවා කියන්නේ මගේ මතය මේක. එතකොට ඔයාට දැන් අර නිකම්ම බලන් හිටියොත් ඔයා ගන්න ඔයා සල්ලි එකතු වෙද්දී ඔයාගේ සාමාන්‍ය ලක්ෂ 60ක වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයා බජට් එක ලක්ෂ 60 වුණාට පස්සේ ඒ වාහනේ ලක්ෂ 70යි. ඔන්න ඔහොම සීන් එකක් යන්නේ. ඉතින් ඒකින්ද මම කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් යතේ යම් කිසි මුදලක් තියෙනවා නම් ඒකට හරියන සල්ලි එකට මෙහෙමයි. එහෙම ගන්නවා කියලා ඉතින් ඔය අර මාකට් අඩු වෙන දැන් සාමාන්‍යයෙන් ඔය දන්නවනේ සාමාන්‍ය මාකට් යන වාහන ඔය කාරිනා නම් මනම් මාකට්නේ. ඒ වගේ අර මාකට් යන්නේ නැති වාහනයක් ගන්න එපා. එහෙම ඔයාට ඒ වගේ හොඳ මාකට් එකක් තියෙන වාහනයක් ගන්නවා. ඔයාලගේ අතේ සල්ලි තියෙනවා නම් එහෙම අරගෙන ඊට පස්සේ ඒක විකුණුවා. ඔයා ගත්තේ කොහොමත් ගත් මිලට වඩා ලක්ෂයක් හරි වැඩිින් තමයි ලංකාවේ වාහන විකුණන්නේ. මේ එහෙම කරා නම් මම හිතනවා ඔයාට ගේමක් ගහගන්න පුළුවන් කියලා. රයිට්. ඉතින් ඔය ටික තමයි ඉතින් අද ඇත්තටම වෙනස්ම කන්ටෙන්ට් එකක් කරේ මම ගොඩක් වෙලාවට මේ වාහන ප්‍රයිසස් සම්බන්ධයෙන් තමයි දාන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අනිවාර්යෙන් ඔයාලා හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් කොහොමද කියලා. රයිට්. ඉතින් ඔන්න එනම් මම වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඉස්සරහට මම මේ ගේන්නම් මේ වීඩියෝස් ටිකක් මේ වාහන ප්‍රයිසස් සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුතෙන්ම අපි කන්ටෙන්ට් එකක් ගහමු. එහෙනම් සියලු දෙනාට ජය වේවා. වාහන මේ 2026 දී ඔයාගේ වාහන සීන් එක සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා.